遗忘，遗忘，都遗忘，去年的烦恼和姑娘。魔幻，魔幻，都魔幻，今年的姑娘更漂亮。 2024 පළවෙනි කොටසේ පස්වෙනි ගාන විදිහට ඔයාලා ආසාවෙන් හදන වට ප්‍රස්ථාර ගානක් තමයි ලැබිලා තියෙන්නේ. මෙතනදී සෞන්දර්ය විෂයන් හතරකට අදාළව ඒ සිසුන් අදාළ විෂයන් හදාගන්න සිසුන් ප්‍රමාණය නිරූපණය කරන වට ප්‍රස්ථාරයක් තමයි මෙතනදී ඔයාලා දීලා තියෙන්නේ. මෙතනදී ඔයාගෙන් අහනවා නාට්‍ය හා රංග කලාව හදාන සිසුන් ගාන 30ක් වෙනවා නම් නැටුම් හදාන සිසුන් ගාන කීයද කියලා. ඉතින් ඕක හොයන්න ඔයාලා ගිහින් බලද්දී නැටුම් හදාන්න කෝඩි කීයද කියලා දීලා නැහැ. එහෙමනම් ඔයාලට සිද්ධ වෙනවා මුලින්ම ගාන හදන්න කලින් නැටුම් හදාන්න සිසුන් ගාන නිරූපණය කරන කෝඩි කීයද කියලා හොයාගන්න. ඉතින් මේක හරි ලේසියි. ඒතකොට ඔයාලට පුළුවන් මතක් කරගන්න මෙන්න මේ ලක්ෂයක් වටා කෝණවල එකතු වෙන්නේ 360යි. ඕකෙන් භාගයක්ම චිත්‍ර වලට ගිහිල්ලා 180ක්. ඒතකොට ඉතුරු වෙන භාගයට තව භාගයක් සංගීත වලට අංශක 90ක් ගියාම මෙන්න මෙතන කෝණෙ වෙන්නේ අංශක 90ක් වෙන්නේ. ඒතර ඔය අංශක 90 මෙන්න මේ නාට්‍ය හා රංග කලාවට වෙන් වෙච්ච අංශක 20ක් අඩු කරොත් අංශක 90 වෙන 20 අඩු කළාම එතකොට ඔයාලට පේනවා මෙන්න මේ නැටුම් හදාගන්න සිසුන් නිරූපණය කරන කෝණේ අංශක 70යි කියලා. හරි. නැටුම් හදාගන්න කෝණේ අපි හොයාගත්තා. ඉතින් ওই නැටුම් කෝණෙත් එක්කලා අපිට එහෙමනම් පුළුවන් නැටුම් හදාගන්න සිසුන් ගාන කීයද කියලා හොයාගන්න. ඔයාලා දීලා තියෙන අගය තියෙන සිසුන් ගාන 30ක්. ඒකට අදාළ කෝණයක් තියෙනවා අංශක 20යි. ඒක ඔයාලා යන්න පුළුවන් මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් අංශක 20කින් සිසුන් නිරූපණය කරන්නේ 30 දෙනෙක් නම් එහෙනම් අංශක 70කින් නිරූපිත සිසුන් ගාන කීයද කියලා හොයාගන්න පුළුවන්. මේකදී ඔයාලා සිසුන් ගණන අවශ්‍ය වෙන හින්දා ඔයා දන්න සිසුන් ගානක් ඉන්නවා. මෙතන සිසුන් 30 දෙනෙක් ඔයා දන්නවා. ඔය 30 දෙනා නිරූපණය කරන ගාන අංශක 20ක් හින්දා අපි යාගෙන් බෙදලා දැන් අපිට අවශ්‍ය වෙන්නේ අංශක 70කින් හින්දා ගුණ කරනවා අංශක 70ෙන්. එතකොට පුළුවන් මේක සුළු කරගත්තොත් ඔයාට මේ අගයන් බිඳුවට බිඳුව සුළු වෙලා ඉවත් වෙනවා. 32කින් බෙදන්න පුළුවන් දෙකට තියෙන දෙකේවා 1යි 30ට තියෙනවා දෙකේවා 15ක්. ඒතර 15 සරක් 7 බැලුවොත් ඔයාලා ගුණ කරලා මෙන්න මේ නැටුම් හදාගන්න සිසුන් ගාන හොයා ගන්න පුළුවන්. 7 15 වෙන්නේ 105යි. හරි. එහෙමනම් නැටුම් හදාගන්න සිසුන් ගාන වෙන්නේ 105යි. ඉතින් මේ වගේ තව ගණන් කීපයක් වීඩියෝ එකේ අන්තිමට දීලා තියෙනවා. ඒ ටිකත් හදලා සූදානම් වෙන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ස්තුතියි.